අයිබෝවන් සුබම සුබ සතයක් ප්‍රාර්ථනා කරනවා අදත් ඔපිත් එක එකතු වෙලා ඉන්න ආදරණීය ගුණ හැමෝටම ඔන්න අද හදන්න යන්නේ කඩල පරිප්පු කරි එක. ඉතින් මේක ගොඩාක් දෙනා ගොඩාක් දවසක ඉඳලා අපෙන් එල්ලෙල්ල හිටපු වීඩියෝ එකක්. ඉතින් ඔන්න මුලින් ඉඳලා අගට හැමදේම බොහොම පැහැදිලිව අපි කියලා දෙනවා. බලාගෙන ඉන්න කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔන්න අද අපිට මේ වැඩේට ඕනේ වෙනවා පරිප්පු ග්‍රෑම් 500ක්. ඉතින් මේ ටික වැඩි වගේ හිතුණොත් ඔයගලන්ට පුළුවන් ග්‍රෑම් 250ක් විතර ගන්න. ඉතින් බලමු අද අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි හදලා බලමු. මේකට අපිට අවශ්‍ය වෙනවා පොල්, කහ, කුරුඳු, අබ, උළුහාල්, මිරිස් කුඩු, රතු ලූණු, කරපිංචා, මිරිස්, ලුණු, වතුර, සුදු ලූණු, තෙල්, තක්කාලි ගෙඩියක්. මුලින්ම අපි කඩල පරිප්පු ටික හොඳට හොද ගන්න ඕනේ. ඒත් එක්කම කඩල පරිප්පු ගොඩාක් තද නිසා අපි මේක වැඩි වෙලාවක් පෙගෙන්න තියාගන්නවා. බලන්න අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. පරිප්පු ටික මෙන්න මේ වගේ වතුරේ දාලා අපි හොඳට දවසක් එහෙම නැත්නම් පැය කිහිපයක් හොඳට පෙඟෙන්න තියාගන්න ඕනේ. කඩල පරිප්පු ටික රැයක් විතර හොඳට පෙඟුනට පස්සේ අපි මෙන්න මේ විදිහට තෙතමාතු කරගන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ අපිට ඕනේ වෙනවා මෙතනදී සුදු ලූණු, රතු ලූණු, ඒ වගේම මිරිස්, ඒ වගේම තක්කාලි, කරපිංචා. ඉතින් මේ ටික හොඳට හොදලා අපි කපා ගමු. තක්කාලිත් මෙන්න මේ විදිහට කපලා ඊළඟට අපි සුදු ලූණු ටිකත් මේ වගේ හීනියට කපා ගමු. ඊළඟට රතු ලූණු ටිකත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි මිරිස් ටිකත් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට මෙන්න මෙහෙම කපා ගන්නවා. පොල් කිරි කෝප්ප 2-3ක් අවශ්‍යයි අපිට. ඊළඟට මේකට අපි එකතු කරනවා අපි කපාගත්තු තක්කාලි ටික, ඒ වගේම සුදු ලුණු බික් ටික, ඒ වගේම රම්පේ සහ කරපිංචා. ඒත් එක්කම මේකට අපි එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳි කාලක්, ඒත් එක්කම කුරුඳු. ඊළඟට මෙන්න මේ විදිහට වතුර එකතු කරගන්න පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට විතර එකතු කරලා අපි මේක ලිපේ තියා ගන්න ඕනේ. වතුර ටික හිඳනකම් මේක වහලා ලිපේ තියා ගන්න පුළුවන්. ඉතින් නැවත පියන ඇරලා අපිට පුළුවන් මේක හොඳට හැඳිකා ගන්න. කඩල පරිප්පු ටික හොඳටම තැම්බෙනකම් අපි මේක ලිපේ තියා ගන්නවා. පරිප්පු ටික හොඳට බෙදුනාට පස්සේ ඔයගලන්ට පුළුවන් හැන්දෙම මෙන්න මේ විදිහට පරිප්පු ටික චුට්ටක් තලා ගන්න. පරිප්පු ටික තැඹුණාට පස්සේ අර විදිහට අපි පොඩ්ඩක් ඒක තලා ගන්න ඕන. ඊළඟට අපි එකතු කරගමු කිරි ටික. දාගත්තු කිරි ටික එකතු කරන අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණය කියන්නේ පරිප්පු ටික වැහෙන තරමට කිරි එකතු කරනවා නම් වඩා හොඳයි. ඉතින් ඊළඟට අපි ලුණු ටිකක් එකතු කරනවා. රස අනුව ඔයගලන්ට කැමති විදිහට ලුණු එකතු කරන්න. එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕන. ඉතින් ඊළඟට අපිට පුළුවන් කිරි ටික ඉතුරුවට පස්සේ ලිපෙන් බා ගන්න. එමත් නැත්නම් ඔයගලන්ට තවදුරටත් හින්ද ගන්නවා නම් ලිපේ තවත් ටිකක් වෙලා තියාගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කළාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ටෙම්පරාදුව හදාගන්න එක. ඒකට අපි ඔන්න ඔය විදිහට අබ තේ හැඳි භාගයක්, ඒත් එක්කම සුදු ලූණු, ලූණු, කරපිංචා, මිරිස් මේ ඔක්කොම එකතු කරලා ඒකටම අපි එකතු කරගන්නවා උළුහාල් ටිකකුත්. ඉතින් මේකත් එකතු කරලා අපි හොඳට කලවම් කරලා බෙදුනට පස්සේ පරිප්පු එකට එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කඩල පරිප්පු කරි එක කොහොමද හරිම විදිහට හදාගන්නේ කියලා ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් මයිසූර් පරිප්පු පිටරටින් ගෙනන මයිසූර් පරිප්පු කනවට වඩා කඩල පරිප්පු ඔයගලන්ට ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් මට ආරංචි වෙන විදිහට මයිසූර් පරිප්පු වල සීනි තියෙන කතාවකුත් කියනවා. ඉතින් මේ හැම දෙයකින්ම ආරක්ෂා වෙන්න අපිට වඩා හොඳ දේවල් කැමරට ගන්න ආහාර වලට කඩල පරිප්පු එකතු කරගන්න ඕන. දැන් ඔයගලන්ට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න විතරක් නෙමෙයි වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරාමත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න විදිහට තමයි අපි කඩල පරිප්පු ව්‍යංජනය හදාගත්තේ. අපි හැමදාම කරන මයිසූර් පරිප්පු වලට වඩා
කඩල පරිප්පු කියලා කියන්නේ බොහොම ගුණදායක දෙයක්. ඉතින් ඔයගලන්ට ඔන්න ලේසියෙන් හදාගන්න විදිහ අපි කියලා දුන්නා. ඉතින් අනිවාර්යයෙන්ම හැමදාම වගේ ගුණදායක කෑම බොහොම ලේසියෙන් ඔයගලන්ට හදන්න කියලා දෙන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි ඔන්න අලුත්ම news එකක් තියෙනවා. ඒ තමයි ඔන්න අපේ stories ඒ කියන්නේ behind the scenes ඔක්කොම ඔයගලන්ට TS Diaries කියන YouTube channel එකෙන් ඔන්න දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ වැඩ වෙන්නේ කොහොමද මේව කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති ඔයාට පුළුවන් අනේ channel එක subscribe කරන්න. ඉතින් TikTok Facebook හරහා ඔන්න අපිත් එක්කත් එකතු වෙන්න ඔයගලන්ට වෙනද වගේම අවස්ථාව තියෙනවා. ලබන සතියේ තලතු වීඩියෝ එකක් අරගෙන එනකන් අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.